අද අපි ඔයගොල්ලන්ට අපි කල්පනා කරා ඔයගොල්ලන්ට අද මේ සරත් කාලයේ සරත් සමයේ කැනඩාවේ ගස් කොළන් වල තියෙන වර්ණ වෙනස් වීම පිළිබඳ පොඩි වීඩියෝ එකක් කරන්න කියලා. දැන් බලන්න උදාහරණයක් හැටියට මේ ගස් වල කොළ පාට තියච්ච කොළ කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. දැන් මේ කහ පාට. මේක මේ කොළ පාට තියච්ච ක්ලොරොෆින් කියන රසායනික ද්‍රව්‍ය ඉරව් අඩුවීමත් එක්ක වෙනස් වෙලා ගිහිල්ලා. මේක රතු පාටයි. මේක කහ පාටයි. මේකත් රතු පාටයි. මේක පුංචි මේපල් කොළයක්. හොඳටම රතු පාටයි. මේක කහ පාටයි. මෙහෙම වෙනස් වෙන්න හේතුව තමයි මේවා තියෙන මේ ක්ලොරොෆින් කියන රසායන ද්‍රව්‍ය බිඳ වැටිලා. සීත කාලේ එන නිසා ඒ කොළ හලලා මේ ගස් කොළන් සීත ඍතුවට ලෑස්ති වෙනවා. එතකොට වෙන්නේ මේ කොළ පාට තියෙන ක්ලොරොෆින් විනාශ වෙලා නැති වෙලා ඒවා ඛණ්ඩණයටපත් වෙලා ඒවා තියෙන වර්ණ වෙනස් වෙන්නේ මේක. ඒ වර්ණ වෙනස් වෙන්නේ ඒ ගස් වලට ස්වභාවිකව ලැබිච්ච රටාවකට අනුවයි. ඒක නිසා අපිට නොයෙක් වර්ණයෙන් ගස් බලන්න පුළුවන්. කොළ පාට ගස් නැතුවම නෙමෙයි වර්ණය නොවෙනස් වෙන ගස්ුත් තියෙනවා. ඒ සීත දේශ වලට ඔරොත්තු දෙන ගස්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පහ පාට, රතු පාට, තැඹිලි පාට, දුඹුරු පාට වගේ මේවා නිකන් ලා පාටට වෙනස් වෙන ගස්ුත් තියෙනවා. ඒක නිසා මේ සරත් ඍතුව විශේෂයෙන් නිවර්තන උත්තර ද්‍රවයේ නිවර්තන රටවලට විශේෂ කාලයක්. මේක හැමදාම නැහැ. සුමානේ අධ්‍යයක් වගේ තියලා මේ ගස්වල කොළ හැලෙනවා. ඊට පස්සේ වෙන්නේ සීත කාලයේ පටන් ගන්න. සීත කාලයේදී නිකන් දරයිපල් බවට පත් වෙනවා මේ තියෙන සියලුම ගස්. ආයිත් සීත කාලය ඉවර වෙලා. සීත කාලය ඉවරනාට පස්සේ නැවත වාරයක් කොළ පාට කොළ ගෙඩි මල් දලු දාලා ආයිත් කොළ පාටින් ලස්සනට මේ ප්‍රදේශය වෙනස් වෙනවා. මේක ඍතු ભેද නිසා වෙනස් වෙන දෙයක්. දැන් බලන්න මේ ගස් වල වර්ණ වෙනස් වෙන්නෙත් නැහැ, කොළ හැලෙන්නෙත් නැහැ. මේවා සීත දේශ වලට ඔරොත්තු දෙන ගස්. මේවා ලංකාවෙත් බලන්න පුළුවන්. දියතලාවල්, බණ්ඩාරවැල, නූරේලිය වගේ පැත්තට යනකොට මේ ගස් දකින්න පුළුවන්. නත්තර ගස් කියලා අපි කියන්නේ. මේවයි පාට වෙනස් වෙන්නේ නැහැ. මේ කොළ හීනි මේක මේ සූර්යාලෝකයට කෙලිම මූණ දෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට සීත දේශ වලට ඔරොත්තු දෙනවා. නමුත් විශාල පළල් පත්‍ර තියෙන ගස් කොළ හලනවා. ඒක ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයේ ඇති.